අංක 4 නොක්ටිලුසෙන්ට් වලාකුළු. ලතින් භාෂාවෙන් රාත්‍රිය බැබලීම යන අර්ථය ඇති වායුගෝලයේ ඉහළම හැඩයක් ගන්නා වලාකුළු කිහිපයක් වන අතර සවස් යාමේදී ඉතා අමුතු පෙනුමක් ලබා ගනී. සැතපුම් 47ත් 53ත් අතර උසකින් පවතින ඒවා ගැන දන්නේ ඉතා අල්ප වශයෙනි. ඉතා සිහින් සහ විනිවිද පෙනෙන බැවින් දිවා කාලයේදී ඒවා දැකීම පාහේ කළ නොහැක්කකි. හිරු බැසගිය පසු ඒවා දෘශ්‍යමාන වීමට හේතුව පෘථිවියේ වක්‍රතාවයයි. ගිම්හානයේදී ඒවා දැකිය හැක්කේ සමකයට උතුරින් සහ දකුණින් අංශක 50ත් 70ත් අතර ස්ථානවලදී පමණි. සූර්යයා සිතිජයට පහළින් බැසගිය පසු ආලෝකයේ තවමත් වායුගෝලයේ ඉහළ ඇති මෙම වලාකුළු ආලෝකමත් කරන අතර වායුගෝලයේ පහළ ස්තර පෘථිවියේ සෙවණැල්ලෙන් අඳුරු වී ඇත. එයින් අදහස් වන්නේ ඒවා කැපී පෙනෙන බවයි. ඒවා අධ්‍යයනය කිරීම ඉතා අපහසු වන අතර පරීක්ෂකයන්ද තවමත් ඒවා සෑදෙන්නේ මන්දැයි නිශ්චිත නැත. ඉහළ අපිරිසිදු වායුගෝලයේ මට්ටම් තුළ සිදුවන මහා පරිමාණ වෙනස්කම් සමග සම්බන්ධ වී ඇති බව පෙනෙන අතර මෑත වසරවලදී ඒවායේ සංඛ්‍යාතය සහ දීප්තිය වැඩිවිමින් පවතින බව වාර්තාවලින් පෙනී යයි.